ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයේ හැම තැනකම තියෙන ඒත් අපි ඒ තරම් හිතන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි ඝර්ෂණය. ඇත්තටම අපි ඇවිදින එකේ ඉඳලා වාහනයක් පදවන එක වෙනකන් හැම දෙයකටම මේ බලය ඕනේ. ඉතින් එන්න අපි බලමු මේ නොපෙනෙන ලෝකයේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා. ඔන්න හිතලා බලන්න. අපි හැමදාම ඇවිදිනෝ නේද? හැබැයි ඇයි අපි හැම පියවරක් ගානෙම ලිස්සලා වැටෙන්නේ නැත්තේ? මොකක්ද අපිව අල්ලගෙන ඉන්නේ? මේක හරිම සරල ප්‍රශ්නයක් වගේ පේනුනට ඒක පිටිපස්සේ තියෙන හරිම වැදගත් විද්‍යාත්මක කතාවක්. ඔව්, උත්තරේ තමයි ඝර්ෂණය. අපේ සපත්තුවයි පොළවයි අතර ඇතිවෙන මේ නොපෙනෙන බලය තමයි අපිව ලිස්සන්නේ නැතුව තියාගන්නේ. ඉතින් මේ කතාවෙන් අපි හරියටම තේරුම් ගමු ඝර්ෂණය කියන බලය කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. ඝර්ෂණය කියන එක හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම බලන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි නිශ්චලව තියෙන වස්තුවකටයි චලනය වෙන වස්තුවකටයි මේ බලය බලපාන්නේ එකම විදිහටද නැද්ද කියනවා. මොකද මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. හොඳයි. මෙන්න බලන්න ඝර්ෂණයේ මූලිකම අර්ථ දැක්වීම. සරලවම කියනවා නම් පෘෂ්ඨ දෙකක් එකට ගැවෙනකොට ඒ චලනයට එහෙම නැත්නම් චලනය වෙන්න දරන උත්සාහයට විරුද්ධව ක්‍රියා කරන බලය තමයි ඝර්ෂණය කියන්නේ. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඝර්ෂණය හැමතිස්සෙම චලනය නවත්තන්න තමයි try කරන්නේ. මේක තව ටිකක් ලේසියෙන් තේරුම් ගන්න අපි පොඩි උදාහරණයක් ගමු. හිතන්නකෝ කවුරු හරි බර පෙට්ටියක් පොළොව දිගේ තල්ලු කරන්න හදනවා කියලා. මේ උදාහරණයෙන් අපිට ඝර්ෂණයේ වර්ග ගණන් හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් මුලින්ම හිතමුකෝ බොහොම පොඩි බලයකින්, ඒ කියන්නේ නිකන් නිව්ටන් 5ක විතර බලයකින් මේ පෙට්ටිය තල්ලු කරනවා කියලා. ඉතින් මොකද වෙන්නේ? පෙට්ටිය හැලවෙන්නේවත් නැහැ. අයියේ හේතුව තමයි ස්ථිතික ඝර්ෂණය. අපි යොදන බලයට හරියටම සමාන බලයක් දීලා ඒක චලනය නවත්තනවා. මේ ස්ථිතික ඝර්ෂණය හරියට අපි මොකද්ද කරන්න කියලා බලාගෙන ඉන්න කෙනෙක් වගේ. අපි යොදන බලය කොච්චරද කියලා මැනලා ඒකටම හරියන විරුද්ධ බලයක් දෙනවා. අන්න ඒකයි පෙට්ටිය හැලවෙන්නවත් නැත්තේ. හරි. දැන් අපි තල්ලුව තව ටිකක් වැඩි කරමු. නිව්ටන් 10ක බලයකින් පෙට්ටිය තල්ලු කරනවා කියලා හිතමු. පුදුමයි නේද? තවමත් පෙට්ටිය හැලවෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර මම කිව්වා වගේ ස්ථිතික ඝර්ෂණ බලය දැන් නිව්ටන් 10 දක්වා වැඩි වෙලා තියෙන එක. මේකෙන් පේනවා නේද මේ බලය කොච්චර ස්මාර්ට්ද කියලා. අපි දෙන බලයට අනුව ඒකත් හැඩගැහෙනවා. ඉතින් මේ දෙකේ තියෙන ලොකුම වෙනස තමයි මේ. ස්ථිතික ඝර්ෂණය හැම විටම ගතික ඝර්ෂණයට වඩා වැඩි. සරලවම කිව්වොත් ඒකයි බර දෙයක් තල්ලු කරගෙන යනවට වඩා ඒක මුලින්ම චලනය කරවන්න පටන් ගන්න එක අමාරු වෙන්නේ. අර මුල්ම තල්ලුව දෙන්න ලොකුම බලයක් ඕනේ වෙන්නේ අන්න ඒකයි. හරි. දැන් අපි බලමු ඝර්ෂණ බලය වැඩි අඩු වෙන්න බලපාන සාධක මොනවද කියලා. ඝර්ෂණය වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් බලපානවා. පළවෙනි එක තමයි පෘෂ්ඨවල ස්වභාවය. ඒ කියන්නේ පෘෂ්ඨ රළු වෙන්න ඝර්ෂණය වැඩි. දෙවෙනි එක තමයි අභිලම්භ ප්‍රතික්‍රියා බලය. ඒ කියන්නේ වස්තුවේ බර. සරලවම වස්තුවක බර වැඩි වෙන්න ඝර්ෂණයත් වැඩි වෙනවා. හැබැයි ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්න ඒත් ඇත්තටම ඝර්ෂණයට බලපාන්නේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි ස්පර්ශවන වර්ගඵලය. පුදුමයි නේද? අපි හිතුවට ලොකු ටයර් එක ඝර්ෂණ වැඩි කියලා ඇත්තටම ස්පර්ශවන වර්ගඵලයයි ඝර්ෂණයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඝර්ෂණය කියන්නේ හරියට කාසියේ දෙපැත්ත ලගේ. ඒක අපිට උදව් කරනවා වගේම කරදරත් කරනවා. අපි බලමු ඒ කොහොමද කියලා. ඔන්න බලන්න එක පැත්තකින් ඝර්ෂණේ නැත්තම් අපිට ඇවිදින්නත් වාහනයක බ්‍රේක් ගහලා නවත්ත ගන්නත් ගිනි කූරක් පත්තු කරගන්නවත් බෑ. අපේ ජීවිතයට ඒක නැතුවම බෑ. ඒත් අනික් පැත්තෙන් බැලුවම යන්ත්‍රවල කොටස් ගෙවෙන, ශක්තිය නිකරුණේ තාපයේ විදිහට අපතේ යන, මැෂින් වල කාර්යක්ෂමතාව අඩු කරන කරදරකාරයත් මේ ඝර්ෂණයම තමයි. ඉතින් මේ වාසි සහ අවාසි දෙකම තියෙන බලය අපි කොහොමද අපේ වැඩවලට හරියන විදිහට මෙල්ල කරගන්නේ? ඝර්ෂණය අවාසි අවම කරගන්න අපි ප්‍රධාන ක්‍රම තුනක් පාවිච්චි කරනවා. එකක් තමයි ලිහිසිකරණය, ඒ කියන්නේ තෙල්, ග්‍රීස් වගේ දේවල් පාවිච්චි කරන එක. දෙවෙනි එක පෘෂ්ඨ ඔපදමලා සිනිදු කරන එක. තුන්වෙනි එක තමයි බෝල බෙයාරින්ග් පාවිච්චි කරන එක. මේකෙදි වෙන්නේ එකිනෙක උඩ ලිස්සනව වෙනුවට පොන්චි බෝල උඩ පෙරලෙන්න සලස්වන එක. පෙරලෙන එක ලිස්සනවට වඩා ගොඩක් ලේසිනේ. අන්න ඒ නිසා ඝර්ෂණය පුදුම විදියට අඩු වෙනවා. හරි. දැන් තමයි නියම වෙලාව. අපි මේ ඉගෙනගත්ත හැමදේම එකට එකතු කරලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා බලමු. ඇයි වැස්ස දවසක ගිවිච්ච ටයර් තියෙන වාහනයක් පදින්න එක භයානක? පිළිතුර හරියට දාම ප්‍රතික්‍රියාවක් වගේ. බලන්න, ගෙවිලා ගිය ටයර් කියන්නේ සිනිදුයි.
ඒ කියන්නේ ඝර්ෂණය අඩුයි. වැස්ස දවසක පාරයි ටයරයයි අතරට වතුර තට්ටුවක් ආවම ඒ ඝර්ෂණය තවත් අඩු වෙනවා. ඉතින් මේ ග්‍රහණය මේ grip එක නැති වුනාම බ්‍රේක් වැඩ කරන එක අඩු වෙනවා. වාහනය පාලනය කරගන්න බැරුව ලිස්සලා යනවා. ඉතින් පේනව නේද? අපි එදිනෙදා ජීවිතේ වැඩි හිතන්නේ නැති මේ ඝර්ෂණය කියන නොපෙනෙන බලය අපේ ආරක්ෂාවට කොයිතරම් තීරණාත්මකද කියලා.